සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම කොහමද අද මම අද අලුත් රස මතකයක් අරගෙන ඔයාලත් එක්ක එකතු වෙන්න ආවා. අපි බලමු මම අද හදන්න යන්නේ මොනවද කියලා. මම අද හදන්න යන්නේ කකුලෝ කරි එකක්. ඉතින් බලමු මගේ ක්‍රමයට මම මේක හදන්නේ කොහොමද කියලා. එන්නකෝ අපි යමු වීඩියෝ එකට. කකුලෝ කියන්නේ ඉතාම ජනප්‍රිය ආහාරයක්. කකුලෝ ඉතාමත්ම රසට අපිට හදාගන්න පුළුවන් උයලා වගේම බැඳලා. ඒ වගේම කකුලෝ හරිම ගොඩදායකයි. ඉස්සෙල්ලා මේ කකුලෝ ටික අපි තම්බ ගන්න ඕනේ. ඒ නිසා මුට්ටියක මේ විදිහට අතුරලා මම තම්බ ගන්න තමයි මේ ලෑස්ති කරගන්නේ. වැහෙන ගානට වතුර තියාගෙන මම මේ ටික තම්බ ගන්න ඩිපෙන් තියාගත්තා. කකුලන්ගේ පාට වෙනස් වෙනකන් අපි තම්බ ගන්න ඕනේ. එතකන් අපි මේ කරේ එක හදන්න ඕන කරන ඉතිරි ජාල් ටික ලෑස්ති කරගමු. තලාගත් සුදු ලෝණ තියෙනවා, බීලෝණ, කරපිංචා, ගොරකා, ඒ වගේම අමු මිරිස්, හදින්න මුංගු, කනාඹු නැටි, කුණුපොතු මේ ඔක්කොම මම තලාගත්තා. ඒ අතර සැරෙන් සැරේ අපි බලන්න ඕනේ රිදේ තිබ්බ කකුලෝ ටික. තැම්බිලා තියෙන්නේ. මේ බලන්න පාට වෙනස් වෙලායි තියෙන්නේ මේ වෙලාවේදී. දැන් අපි ඒ ටික රිපෙන් ඉවත් කරගෙන මේ විදිහට වෙනම භාජනයකට දාගමු. දැන් අපි මේ ටික සුද්ධ කරගන්න ඕනේ. කකුලුවන් ආහාරයට ගැනීමේදී 120ක් කැල්සියම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම යකඩ ෆොස්ෆරස් ඔමෙගා 3 මේද අම්ල මේ කකුලුවන්ගේ අඩංගු වෙනවා. ඉස්සලාම අපි කට මෙන්න මේ විදිහට ඉවත් කරගෙන මෙන්න මේ කොටස ටැප් එකට ඇල්ලුවාම පිරිසිදු වෙනවා. ඔතනම තම්ම ගත්තාම මේ කටුව ගලව ගන්න ඉතාමත් පහසුයි. ඔයාලට පේනවා නේද මේ අපද්‍රව්‍ය තියෙන කොටස? මම මේ විදිහට තමයි පිරිසිදු කරගන්නේ. කකුලෝ ටික මේ විදිහට සෝදගෙන පිරිසිදු කරගත්තා. දැන් අපි මේක හදාගන්න යමු. මැටි හත්තියක තමයි මම මේක හදාගන්නේ. ඉස්සෙල්ලාම පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ තෙල්ලකට එකතු කරගන්නවා සුදුරු ටිකක්. දැන් කපාගත්ත දේවල්, තලාගත්ත දේවල් ඔක්කොම මේ වෙලාවේදී එකතු කරනවා. මිරිස් කුඩු, කහ කුඩු ටිකත් එකතු කරගන්නවා. ඔයාගේ සැර අනුව, රසය අනුව ඔයාට මේ වෙලාවේදී මේ දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නේ කකුලෝ ටික. මේ ටික මේ විදිහට හොඳින් තෙල් එකේ කලවම් වෙන විදිහට කලවම් කරගන්න. කකුලුවන්ගේ සතුව අහිතකර මේදම්ම තියෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමට ඉඩ තියෙනවා. ඉතින් කොලෙස්ටරෝල් තියෙන අයට කකුල කෑමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා කියලා මම අහලා තියෙනවා. මේ වෙලාවේදී අපි වතුර ටිකක් දාලා ආයෙත් මේ කකුල ටික හොඳින් තම්බ ගන්නවා. ඔයාලා කොයි විදිහටද කකුල හදන්නේ? මීට වඩා කකුල හදන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවද? තියෙනවා නම් ඒක මට දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වෙලාවේදී මම ගොරක ටිකකුත් එකතු කරගන්නවා. වතුර ටික හිඳුනට පස්සේ මම දියකිරි ටිකක් එකතු කරගන්නවා.
මේ වෙලාවේදී මම එකතු කරන්නේ මිටි කිරි. අන්තිමට තමයි මම තලාගත්ත දේවල් ටික සුදලෝනෝ අරගෙන කරාමු නැති ඒ දේවල් එකතු කරගන්නේ. ගම්බිරිස් කොටේ ලුණු කොටේ මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. දැන් තමයි මම ඉතුරු ස්පයිසස් ටික එකතු කරගන්නේ. මස් කරි ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම කළු කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මම ගෙදර හදාගත්ත කළු කුඩු වගේම මස් කරි කුඩු මේ දවස්වල ඉවර වෙලායි තියෙන්නේ. ඒව තාමත් මට හදාගන්න බැරි වුණා. ඒ නිසා මම කඩේ පැකට් තමයි පාවිච්චි කරන්නේ දැනට. බතපු 3-5 කුඩු ටිකකුත් එකතු කරගන්නවා. මේ ඔක්කොම දේවල් එකතු කරලා හදන මේ කකුලෝ කරි එක හරිම රසයි. බත් වගේම පාන් එක කනවා නම් මේක හොඳටම ගැලපෙනවා. කකුලෝ හදනකොට අනිවාර්යයෙන්ම මුරුංගා මිටක් එකතු කරගන්න ඕනේ. කකුලෝ සරයි කියලා කියනවනේ. ඒත් මට අද මුරුංගා කොළ හොයාගන්න නැති වුණා. ඔයා කකුලෝ හදනකොට අනිවාර්යයෙන්ම මුරුංගා කොළ මිටක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. කකුලෝ කරේට හදලා ඉවරයි. ඇත්තටම මේක ගොඩාක් රසයි. මේ තමයි මම හදන ක්‍රමය. මේ විදිහටත් අනිවාර්යයෙන්ම හදලා බලන්නකෝ. ඉතින් ආයෙත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ කිව්වද වෙනකම් බලන් හිටියට. අපි ආයෙ දවසක අලුත් රසමත් එකකින් හමුවෙමු යාළුවනේ. මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. subscribe button එක touch කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් මම අදට ගිහින් යනවා.